27 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ සරල ගණනය කිරීමක්. සාන්ද්‍ර ඇමෝනියා ද්‍රාවණයක් අඩංගු බෝතලයක් තියෙනවා. එතකොට මෙම ඇමෝනියා ද්‍රාවණයෙන් ඝන සෙන්ටිමීටර් 400ක් සල්ෆියුරික් අම්ලය සමග සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කළ විට සෑදී හැකි ඇමෝනියම් සල්ෆේට් ප්‍රමාණය. එතකොට සිද්ධ වෙන ප්‍රතික්‍රියාව තමයි ඇමෝනියා සල්ෆියුරික් අම්ලය සමග ප්‍රතික්‍රියා කරලා ඇමෝනියම් සල්ෆේට් සෑදීම. ප්‍රතික්‍රියාව අපිට මේ විදිහට තුලිත කරන්න පුළුවන්. එතකොට අපිට අවශ්‍ය වෙන්නේ සෑදෙන ඇමෝනියම් සල්ෆේට් ප්‍රමාණය ස්කන්ධයක් විදිහට අවශ්‍යයි. එතකොට ඇමෝනියම් සල්ෆේට් ස්කන්ධය ගණනය කරන්න පුළුවන් අපිට මවුල ගාන සමානයි ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය කියන සමීකරණය පාවිච්චි කරලා. දෙපසම මෞලික ස්කන්ධයෙන් ගුණ කරන්න වෙනවා. එතකොට අපිට අවශ්‍යයි ඇමෝනියම් සල්ෆේට් මවුල ගාන. එතකොට සල්ෆියුරික් අම්ලය අවශ්‍ය තරම් යොදලා තියෙනවා. ප්‍රතික්‍රියා කරපු ඇමෝනියා මවුල ගාන දන්නවනම් අපිට පුළුවන් ප්‍රතික්‍රියාවෙන් සෑදුණු ඇමෝනියම් සල්ෆේට් මවුල ගාන තීරණය කරන්න. එතකොට ප්‍රතික්‍රියා කරපු ඇමෝනියා මවුල ගාන ගණනය කරන්න. ඝනත්වය දත්තයක් විදිහට තියෙන හින්දා අපිට පුළුවන් ඇමෝනියා වල ස්කන්ධය මගින් ඇමෝනියා මවුල ගාන ගණනය කරන්න. එතකොට ඇමෝනියා ස්කන්ධය ගණනය කරන්න අපිට පුළුවන් ඒ ලබාගත් ද්‍රාවණයේ සම්පූර්ණ ස්කන්ධය සංශුද්ධතාවයෙන් ගුණ කරන්න. අපි මේ සම්බන්ධතා ඉගෙනගෙන තියෙනවා රසායනික ගණනය මාස්ටර් ක්ලාස් එකේදී. එතකොට සමස්ත ස්කන්ධය ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර් 400 සමස්ත ස්කන්ධය අපිට ගණනය කරගන්න පුළුවන් ඝනත්වය පාවිච්චි කරලා. අපි දන්නවා ඝනත්වය ස්කන්ධයේ බෙදීම් පරිමාව. එතකොට දෙපසම පරිමාවෙන් ගුණ කරපුවාම අපිට ලැබෙනවා සමස්ත ස්කන්ධය කියන්නේ ද්‍රාවණයේ ඝනත්වය ගුණ කිරීම ද්‍රාවණයේ පරිමාව. එතකොට එතනින් තමයි ගණනය කිරීම පටන් ගන්නෙ. එතකොට අපිට ඉස්සෙල්ලාම ගණනය කරගන්න පුළුවන් ඇමෝනියා ද්‍රාවණ ඝන සෙන්ටිමීටර් 400ක් ගත්තේ ඝන සෙන්ටිමීටර් 400 ස්කන්ධය. මේ විදිහට සම්පූර්ණ වගන්ති ලියන්න අවශ්‍ය නැහැ බහුවර්ණ ප්‍රශ්නයකට පිළිතුරු ලියනකොට. ඒ වුණාට මේ පිළිතුරු විවරණය නිසා මම සම්පූර්ණ වගන්ති ලියමින් ගණනය කිරීම කරනවා. ඝනත්වය ඝන සෙන්ටිමීටර් ග්‍රෑම් 0.85යි. පරිමාව ඝන සෙන්ටිමීටර් 400යි. එතකොට 400 අපිට ලියන්න පුළුවන් 4 ගුණ කිරීම 100. එතකොට 100න් 0.85 ගුණ වුණාම 85යි 85 වරක් 4. 80 වරක් 4 320යි 5 වරක් 4 20යි. එතකොට 340යි. එතකොට සම්පූර්ණ ස්කන්ධය ග්‍රෑම් 340යි. එතකොට මේ ග්‍රෑම් 340ම ඇමෝනියා නෙවෙයි. ඇමෝනියා තියෙන්නේ 130යි ස්කන්ධය අනුව. අපිට ගණනය කරන්න පුළුවන් ද්‍රාවණ ඝන සෙන්ටිමීටර් 400 තියෙන ඇමෝනියා ස්කන්ධය ග්‍රෑම් 340 ගුණ කිරීම 130යි. එතකොට බිඳුවට බිඳුව සුළු වෙනවා බිඳුවට බිඳුව සුළු වෙනවා. එතකොට ග්‍රෑම් 4 වරක් 3 12යි 2යි 3 වරක් 3 9යි 1යි 10යි. ග්‍රෑම් 102යි ඇමෝනියා වල ස්කන්ධය. ඒත් ඇමෝනියා වල ස්කන්ධය දන්නවනම් දැන් අපි මෙතෙන් එනකන් ඇවිල්ලා තියෙනවා ද්‍රාවණයේ මුළු ස්කන්ධය ගණනය කරගත්තා. ද්‍රාවණයේ පවතින ඇමෝනියා වල ස්කන්ධය ගණනය කරලා. එහෙනම් අපිට ගණනය කරගන්න පුළුවන් ද්‍රාවණයේ පවතින ඇමෝනියා මවුල ගාන. ද්‍රාවණයේ පවතින ඇමෝනියා මවුල ගාන. සමානයි ඇමෝනියා වල ස්කන්ධය ග්‍රෑම් 102යි. ඒ කියන්නේ ග්‍රෑම් 34 ගුණ කිරීම 3යි බෙදීම ඇමෝනියා වල මෞලික ස්කන්ධයයි. මම මෙහෙම ලිව්වේ ඇමෝනියා වල මෞලික ස්කන්ධය මවුලට ග්‍රෑම් 17යි. ඒතර සුළු කරන එක ලේසි. G G සුළු වෙනවා 17 ඒවා 2යි 17 ඒවා 1යි. ඒතර 34 වරක් 3 සුළු කරන්න කාලය ගත්තේ අපරාධේ. දෙවරක් 3 6යි.
කියන්නේ ඇමෝනියා මවුල 6යි. එතකොට මේ තුලිත රසායනික සමීකරණයට අනුව අපිට පැහැදිලි ඇමෝනියම් මවුල 2කින් ඇමෝනියම් සල්ෆේට් මවුල 1ක් හැදෙනවා. මවුල අනුපාතය 2:1යි. එතකොට සෑදෙන ඇමෝනියම් සල්ෆේට් මවුල ගණන මවුල 6න් භාගයයි. ඒ කියන්නේ මවුල 3යි. එහෙනම් අපිට ගණනය කරන්න පුළුවන් සෑදෙන ඇමෝනියම් සල්ෆේට් ස්කන්ධය. කොහොමද ගණනය කරන්නේ? මවුල ගාන ගුණ කිරීම මෞලික ස්කන්ධය. ඒතර ඇමෝනියම් සල්ෆේට් වල මෞලික ස්කන්ධය නයිට්‍රජන් 14යි, හයිඩ්‍රජන් 1යි, එක් වරක් 4 4යි, 14යි 4යි 18යි. 18 වරක් 2 36යි. 36යි සල්ෆර් 32යි. 36යි 32යි 68යි. ඔක්සිජන් 16යි 16 වරක් 4 64යි. 68යි 64යි. 60යි 60යි 120යි. 8යි 4යි 12යි. එතකොට 132යි. මවුලයට ග්‍රෑම් 132යි. ඇමෝනියම් සල්ෆේට් වල මෞලික ස්කන්ධය. මවුලයට සුළු වෙනවා. පිළිතුර ලැබෙන්නේ ග්‍රෑම් වලින් 3 වරක් 2 6යි, 3 වරක් 3 9යි, 3 වරක් 1 3යි. ග්‍රෑම් 396යි. එතකොට දෙවෙනි පිළිතුරට ග්‍රෑම් 396 තියෙනවා. එතකොට අපිට පැහැදිලි මේ ප්‍රශ්නේ නිවැරදි පිළිතුර අංක 2. එතකොට මේ ප්‍රශ්නේ බහුවර්ණ ප්‍රශ්නයක් නිසා මේ විදිහට විශ්ලේෂණය කළාට පස්සේ මේ විදිහට වගන්ති ලියන්න අවශ්‍ය නැහැ. ගණනය කිරීම කරන වෙලාවේදී මේ විශ්ලේෂණය කරපු තැනම ඒ ගණනය කිරීම කරගෙන යන්න පුළුවන්. ඒතර මම වගන්ති ලියලා මේ ප්‍රශ්නේ පිළිතුරු ලිව්වේ පැහැදිලි අවබෝධයක් දොළර පුතාට ලබා දීම සඳහා. ඒතර මේ වගේ ප්‍රශ්නවලට පිළිතුරු ලියලා පුහුණු වීම සඳහා මම රසායනික ගණනය කිරීම 300ක් අඩංගු පොතක් රචනා කරලා තියෙනවා. ඒතකොට මේ පොතේ බහුවර්ණ ප්‍රශ්න සහ ව්‍යුහගත රචනා මාදිරියේ ප්‍රශ්න අඩංගු වෙනවා. ඒ ප්‍රශ්න වලට පිළිතුරු ලියලා රසායනික ගණනය කිරීම මේ වගේ ගණනය කිරීම කරන එක පුහුණු වෙන්න පුළුවන්.